ධර්මසේනවත් මේ ඔබතුමාට මේකට උත්තරයක් දෙන්න පුළුවන් හොඳ ආකාරවම හිටපු විභාග කොමසාරිස් ජෙනරාල්තුමා හැටියට දැන් වෛද්‍යවරයෙක් වෙන්න නේ හැමෝම උත්සාහ කරන්නේ විෂයන් හදාරන හැම දරුවෙක්ම. හැබැයි ඔවුන්ගේ සිහිනය යටපත් වෙන උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලත් එක්ක බොහෝ විට C2 S1 ලබා ගන්න නොහැකු සිසුන් මානසික පීඩනයකින් ලක් වෙනවා මේ දේ කරගන්න බැරි වුණ නිසා. ඒ අයට යම්කිසි පාඨමාලාවක් තියනවාද අවස්ථාවක් තියනවාද වෛද්‍යවරයා වීම සිහිනය සැබෑ කරගන්න? එහෙම නැත්නම් මොකද්ද කළ යුතු නැවත විභාගය කරන්න ඕනද? මේ සාමර්ථ්‍ය ලබා ගන්න මොකද්ද? හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඊට ඉස්සෙල්ලා පොඩි පණිවිඩයක් දෙන්න ඕනේ. අපේ පූර්ව වෛද්‍ය පාඨමාලාව පටන් ගත්තා. අපි ආමේනිය යවන්න ඉස්සෙල්ලා ළමයින්ට මේ ෆස්ට් ඉයර් එක අපි ෆස්ට් ඉයර්ට අවශ්‍ය පළවෙනි අවුරුද්දට පළවෙනි ටර්ම් එකට අවශ්‍ය කරුණු කාරණා උගන්වන්න ගිය ඉරිදාදා පටන් ගත්තා. අර දුරකථන අංකයට අමතුමක් ලබා දීලා සෑම ඉරිදාවකම ඔන්ලයින් පැවැත්වෙන්නේ. ඒතර මෙඩිකල් ටර්මොලොජි, එතකොට හියුමන් බයොලොජි, ෆිසියොලොජි ඒ කොම ලෙක්චර්ස් අපේ විශ්ව වෛද්‍ය විද්‍යාලවල කතිකාචාර්ය ආචාර්යවරු කරන්නේ. දරුවන්ට ඒ ගැන මතක් කරන ගමන් ඔබතුමා අහපු ප්‍රශ්නේ ඇත්ත ඔය කතාව හරි. මොකද හැමෝටම එක පාටම ඒ තුනක් ගත්තොත් ලංකාවේ මෙඩිකල් කොලෙජ් යන්න පුළුවන්. නැත්නම් ඒ දෙකයි B එකක් ගත්තොත් ඉස්සෙත් ස්කෝර් එක 1.7ක් 8ක් ගත්තොත් එක සැරේම යන්න පුළුවන්. දැන් සමහර ළමයි ඉන්නොත් පළවෙනි සැරේ ඒකයි B එකයි C එකක් ආව ඕන කිට්ටුවට ඇවිල්ලා යන්න විදිහක් නැහැ. ආයෙ දෙවෙනි එකත් කරනවා. දෙවෙනි එකත් කරලා බලනවා. මට එහෙම ළමයි ගොඩක් හම්බුණා ඊයේ පෙරේදා. දෙවෙනි එකත් කරලා බලනවා. ඒකයි B දෙකයි ඔන්න ඒ සැරේ. ඒතර එක සම 6ක් නැත්නම් 5ක් වගේ ඒත් මදි තවම යන්න. තුන්වෙනි එකත් කරනවා. දැන් මට එක දරුවෙක් හම්බුණා මේ තුන් වතාවම කරලත් යන්න බැරි වුණා. රජයේ වෛද්‍ය විද්‍යාලයට. ඒතර මුදල් හදලා තිබුණොත් පිටරටකට යන්න පුළුවන්. එතකොට ඒ දරුවන්ටත් ওই ප්‍රශ්නේ තියෙනවා. හැමෝටම මුදලක් නැහැනේ. මුදල් තියෙන්න ඕනේ. මොකද වෛද්‍ය විද්‍යාවල් ස්කෝලර්ෂිප්ස් දෙන්නේ නැහැ සාමාන්‍ය වෛද්‍ය විද්‍යාව. ඒ වෛද්‍ය විද්‍යාව විෂය ධාරාවට වියදම් යන අධික පාඨමාලාව. ඊළඟට ඔබතුමා කිව්වා වගේ C2 S1කට අර අවම සුදුසුකම ගත්තේ නැත්නම් ඒත් ප්‍රශ්න තියෙනවා. හැබැයි මේවට අවස්ථා තියෙනවා. සමහර ළමයි කරනවා ලන්ඩන් හරි කේම්බ්‍රිජ් හරි එඩෙක්සෙල් හරි කරනවා ඊට පස්සේ. එහෙම කරලා ඒකෙන් ගන්න සුසුකම් වලින් පිටරටකට යන්න පුළුවන් අය එහෙම යන අයත් ඉන්නවා. සමහර කැනේඩියන් A level exam එක කරනවා. එහෙම කරලත් යන අය ඉන්නවා. ඒතර එහෙම අවස්ථාවල් ගොඩක් තියෙනවා. සමහර පූර්ව වෛද්‍ය පාඨමාලාවක් කරලා ලෝකයේ තියෙන නම් අවස්ථාවේ පූර්ව වෛද්‍ය පාඨමාලාවක ඇතුළු වෙන්න එහෙමත් උත්සාහ කරලා බලන්න. හැබැයි ඉතින් ජීවිතය කියන්නේ ඕනම දෙයකට සූදානම් වෙලා ජයග්‍රහණය කරන එක තමයි ජීවිතය කියන්නේ. පසුතැවෙන්න අවශ්‍ය නැහැ කිසිම කාරණයකට. කිසිම කාරණයකදී පසුතැවෙන්න හොඳ නැහැ. ඔව්. ඔබතුමාගෙන් හොඳ උපදේශයක් ලැබුණා. QIB campus makes your future dream come true. We guarantee your future.